දැන් මේ ක්ලයන්ට්ස්ලා ඔක්කොම මේ වැඩ කරගන්න මේ ආයතනෙට එන්න ඕනේද? ඇත්තටම නෑ. වීඩියෝ කෝල්ස් ඒ සියලුම දේවල් තියෙන නිසා අපේ ළඟට එනවා මැන්චෙස්ටර්, ලිවර්පූල්, නිව්කාසල්, ලන්ඩන්, අපි ඉන්නේ සවුත් ලන්ඩන්. මේ අපි ඒරියා කීපයකම වැඩ කරනවා. එකක් තමයි කන්වෙන්සින්, රෙසිඩෙන්ෂල්, කමර්ෂල්, ඒකම ඉමිග්‍රේෂන්ස්, ලෑන්ඩ්ලෝඩ් ඇන්ඩ් ටෙනන්ට්ස්, ෆැමිලි, ඒ සියලුම මැටර්ස් අපි ඩීල් කරනවා. එක පුද්ගලයෙක් නෙමෙයි, අපිට ටීම් එකක් ඉන්න නිසා අපි ඒ නඩුව අපිට ආවහම අපි එක එක්කිනාට බෙදලා දෙනවා එයාගේ ස්පෙෂලිස්ට් එක. ඒක නැත්නම් විශේෂත්වය මත එහෙම ටීම් එකක් ඉන්න තැනක් තමයි යුනික් සොලිසිටර්ස් කියලා කියන්නේ. එතම ඉන්දික මේ අතුරට ආවහම මේක ලොකු මේ ප්‍රදේශයක තියෙනවා. මේක මේ ගොඩක් රූම්ස් තියෙනවා. මේ ගොඩක් ලොකුයි ඔෆිස් එක. පොඩ්ඩක් කියන්න බලන්න මෙතන වෙන දේවල් පොඩ්ඩක්. ඔව්. අපිට ආවහම ගොඩක් අය අපේ ස්ටාෆ් එක අපේ නැත්නම් ටීම් මෙම්බර්ස්ලා වැඩ කරනවා මෙතන. ඔයාලා පේනවා දැන් මේස් 2යි 4යි මෙතන තව 2යි මෙතන 8ක් තියෙනවා රූම් අමතරව. ඒ එක්කම අපිට මීටින් රූම් එකක් වෙනම තියෙනවා. අපි ගොඩක් වෙලාවට හැමතිස්සෙම ක්ලයන්ට් කෙනෙක් ආපු ගමන් මීටින් රූම් එකට ගිහිල්ලා තමයි කතා කරන්නේ. මොකද හැම දෙයක්ම කොන්ෆිඩෙන්ෂල්. අපි අපේ ටීම් එකේටවත් හැම විස්තරයක්ම දෙන්නේ නැහැ. එයා කරන නඩුව හැරෙන්න අනිත් අයට අපි අනිත් කෙනාගේ ක්ලයන්ට්ගේ විස්තර අපි එහෙම යන්නේ. අපි හරිම කොන්ෆිඩෙන්ෂල්. සමහර වෙලාවට බ්‍රදර් ඇවිල්ලා අනිත් බ්‍රදර්ට බයිනවා. නමුත් ඒ බ්‍රදර්ම අපේ ළඟ ඊට වඩා ප්‍රොපර්ටිස් එක සම්බන්ධ වෙනවා. අපි කවදාවත් කියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි වෙනම මීටින් රූම් එකක් වෙන් කරලා තියෙන්නේ. මේක හරිම වටිනවා නේද? ඇත්තට. ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට අපි දන්න අපේම අය එන්නේ. ඒ නිසා මෙතනට ආවම අපිට කිචන් එකට ඇවිල්ලා ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එක ඇරියම ඇත්තටම කියනවා නම් ඔව් අපිට ගොඩක් වෙලාවට අපේ ක්ලයන්ට්ස් ටගේ ළමයි එන්නේ අයිස්ක්‍රීම් කන්න විශේෂයෙන් එනවා යුනික් සොලිසිටර්ස් එකට ටී කොපි අරෙන්න. ඔව් ඒක නා පළතුරු කොහොමද අපි හැමදාම කරනවා. වටිනවා. ඒ වගේ එතකොට තව අපේම ටීම් එකේ අය මේක ඉන්නවා. තවත් තැනක්. ඔව්. මේ ඉතින් ඇත්තටම හරිම වටිනවා. මොකද එන අයට පෞද්ගලිකව කතා කරන්න ඕන තැන් වෙනම තියෙනවා. ඒ වගේම টয়ලට් ෆැසිලිටිස් ඒව ඔක්කොම තියෙනවා. පාකින් තියෙනවා. පොඩ්ඩක් ළමයි එක්කම આવොත් ඒගොල්ලන් කන්න බොන්න පොඩ්ඩක් රිලැක්ස් කරන්න. චොක්ලට් තියෙනවා. හැබැයි අපි චොක්ලට් දෙන්නේ අහලා අම්මා තාත්තගේ. මොකද හේතුව වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ඇලර්ජි තියෙන අය ඉන්නවා නේද පොඩ්ඩක්. කාර් පාක් එකේ පේනවා මේ මං හිතන්නේ කාර් පාකින් තියෙන්නේ. ඒක නිසා මේ අපිට එක්කම තියෙනවා ඔය වාට පේන්නේ ට්‍රෑම් ස්ටොප් එක. අර තියෙන්නේ ට්‍රෑම් ස්ටොප් එකේ මුචම් ට්‍රෑම් ස්ටොප් එක. ගහලා තියෙන්නේ ට්‍රෑම්ස් කියලා. ඒක නිසා මේ හරිම පහසුයි මෙතෙන්ට එන්න. ඉතින් ඉන්දික දැන් මේව ඔක්කොම ලස්සනට බැලුවා. ඉතින් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉන්දික. දැන් මේ ක්ලයන්ට්ස්ලා ඔක්කොම මේ වැඩ කරගන්න මේ ආයතනෙට එන්න ඕනේද? ඇත්තටම නෑ. අපේ ආයතනයේ අපි කියලා දෙයක් තමයි දැන් මේ කාලේ හරි දියුණුයි. ඒ නිසා හැම ඉලෙක්ට්‍රොනික්ස් වාහකම නැත්තම් හැමතිස්සම ඊමේල්, වීඩියෝ කෝල්ස් ඒ සියලුම දේවල් තියෙන නිසා අපේ ළඟට එනවා මැන්චෙස්ටර්, ලිවර්පූල්, නිව්කාසල්, ලන්ඩන්, අපි ඉන්නේ සවුත් ලන්ඩන්, ඊට පස්සේ නෝර්ත් ලන්ඩන්. ඒ හැම කෙනාම අපේ ළඟට ක්ලයන්ට්ස්ලා විදියට ආවට ඇත්තටම ඔෆිස් එකට එන්නේ නැහැ. ඒ සියලුම එන්න ඕනේ නැහැ. එන්නේ නැතුව දැන් කරන්න අපිට ෆැසිලිටිස් එක්ක මේ ලෝකේ අපිට හඳුන්වලා දීලා තිනවා. ඒ නිසා අපේ ගොඩක් ක්ලයන්ට්ස්ලා ප්‍රොපර්ටි එකක් ගන්නවත් ප්‍රොපර්ටි එකක් විකුණන්නවත් අපේ ඔෆිස් එකට එන්නේ නැහැ. නමුත් සමහර ක්ලයන්ට්ස්ලාට සමහර ඩොකියුමන්ට් සයින් කරන්න ඒක සොලිසිටර්ගේ මේ ඉස්සරහම සයින් කරන්න ඕන දේවල් තියෙනවා. ඒකම ඒ අය අනිවාර්යයෙන්ම ඔෆිස් එකට එනවා. ඒක මම ඔයාලට කිව්වා වගේ 6:30 වෙන්න පුළුවන් 7:30 pm වෙන්න පුළුවන් early 9:30 පටන් ගත්තත් අපි 8 වලට මීටින් එකක් දුන්නොත් අපි ඒකක් දෙනවා. අපේ ෆ්ලෙක්සිබල් එක තියෙනවා. නෑ ගොඩක් ක්ලයන්ට්ස්ලා අද කාලේ එන්නේ නෑ. එක්කොම මේ එන්නේ නැතුව තමයි ගොඩක් වෙලාවට අද ප්‍රොපර්ටි එකක් ගන්න විකුණන්නේ. ඒකම ෆැමිලි මැටර් එකකට ආවත් අපි එහෙම තමයි. ඒ නිසා හැමෝම එන්නේ නැහැ. අපි පහසුකම් තියන් ඉන්නවා. හැබැයි මම හැමෝටම කතා කරලා අපේ ටීම් එක අපි කියන්නේ අපි ටීම් එක වැඩට කරන්න ඕනේ ඔෆිස් එකට ඇවිල්ලා. මොකද එතකොට තමයි හොඳට ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරලා දැනුම බෙදාගෙන මිස්ටේක්ස් නොකර වැඩ කරන්න පුළුවන් ලොකුම ක්‍රමයක් තමයි ඔෆිස් එකකට ඇවිල්ලා වැඩ කරන එක.